කොන්නිචිවා ළමයි. අද මම මේ වීඩියෝ කරන්නේ සකුරා මල් පිපෙන රටේ ඉඳන්. අද මම ටෝකියෝ නම් නෙමෙයි ඉන්නේ. මම ඉබරාකි ගියා ලස්සන තැනකට යන්න. ඔය ඉන්නේ මගේ මහප්පිගේ දුව. ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. දන්නවනේ ගෑනු ළමයිත් එක්ක ලෑස්ති වෙන්න ගියාම යන වෙලාව. මෙහි ඉබරාකි ටෝකියෝ වගේ නන් නෙවෙයි නේද? ඇත්තටම මාරම ලස්සනයි වටපිටාව. ඉතින් වටපිටාව බල දන්නේම නැතුව අපි ළඟටම ආවා. මෙන්න ආවත් තැනට. හැබැයි මාරම සීතලයි. ඒ වගේම හරිම හුළඟ. මේ තියෙන්නේ මං හිතන්නේ යන පාර. ඔන්න අපි තැනට ආවා. හිටචි සීසයිඩ් පාක්. අපි ටිකට් එකක් උනේ 800ක් වගේ. මං හිතන්නේ පාක් එක වහන්නේ හවස 5ට. අපි හැබැයි එතනට එද්දි 3යි ගානක්. ඒ වුණාට චුට්ටක් අඳුරයි. මොකද හේතුව පොඩ්ඩක් වැස්සනේ. අපි හිමින් පයින් ඇවිදගෙන වටපිටාව බල ගියා. මාරම ලස්සනයි. හැබැයි මං හිතන්නේ ගොඩාක් ලොකුයි. මැප් එකක් අපිට දුන්නා. ලස්සන මල් ಜಾති තියෙන ඒවා. ඔන්න අපි යනවා. ඈතින් පේනව නේද සෙනග? අපි ගියේ ඉරිද දවසක. ඒ හින්දා ටිකක් සෙනග හිටියා වැඩි. ඈතින් මල් ටික පේද්දි නම් මට එනං හිතයි ඉවසිල්ලක් නැති වුණා. ලස්සනයි නේද ළමයි? ඇත්තටම ලස්සනයි. අපි ඇත්තටම ගියේ උතන ඔය රෙඩ් ලීව්ස් බලන්න. ඒකේ නම මං හිතන්නේ කොචියා. ඒක මම මැප් එකෙන් බලලා කිව්වේ හොඳේ. එතකොට ඔක කියන්නේ මං හිතන්නේ ඕතම් එකට කලින් තනි කොළ පාටින් තමයි තියෙන්නේ. ඕතම් එක ලං වෙද්දි ඒක රතු පාට වෙනවා. මම මේ දන්න තරම හොඳේ ඔයිට වඩා දේවල් ගැන දන්න කට්ටිය ඇති. මං කියන්නේ ඔයාලා ඉබරාක ඉන්නවනම් ටෝකියෝ ඉන්නවනම් ළඟයි නම් අනිවාර්යෙන් මෙතනට යන්න. ගියපොයාත් ඇති. ගියපොයා දන්නව ඇති කොච්චර ලස්සන තැනක්ද කියලා. මං හිතන්නේ සමහර තැන් තව කොළ පාට චුට්ට තිබුණා. අපි ටිකෙන් ටික මේ උඩට යනවා. ඕක පුරාම තියෙන්නේ රතු පාට මල් ළමයි. ඇත්තටම ලස්සනයි. දැන් ඔන්න උඩටම ආවා. ඈතින් මූද පේනවා. දැක්කද? මට නම් ආසයි. එතනින් ලස්සන වීඩියෝ එකක් කරන යද්දි මට හම්බුණා මගේ ජීවිතයේ ආසම යාළුවෝ. ඔය ඉන්නේ. ලස්සනයි නේද? ජීවිතේ සතුටතර මිනිස්සුන්ට ආදරණීය කවුරුත් නැහැ ළමයි. ඔන්න ඉතින් ලස්සන. කොහොමද ඒක? පේනවනේ ලස්සනට ඉන්න විදිහ මිනිස්සු වගේම. ඔන්න දැන් අපි දෙන්න මේ හිමින් උඩ ඉඳගෙන පල්ලහැට බහින්නයි යන්නේ. දැන් මේ පල්ලහැේ තියෙන වෙනම මල් වර්ගයක්. මං හිතන්නේ මලේ නම සින්නියා. මං මේ මැප් එකෙන් බල තමයි ඔයාලට මේ ලස්සනට වොයිස් කරන්නේ. ලස්සනට නෙවෙයි මම දන්නවා. ඔය තියෙන්නේ මේ මල් වර්ගයක් නම් නෙවෙයි වෙන්නේ නැති. උතනින් එහා පැත්තට ගියාම මේ පැත්තෙන් පාක් එක ඉවරයි. මේ ඉන්නේ මම. මේත් ඉන්නේ මම තමයි ඉතින්. දන්නවනේ ඉතින්. ඔන්න උඩට යනවා. උඩ පොඩ්ඩක් වැඩි වෙන්න. උලකතරම පේනවනේ මගේ කොණ්ඩේ. ඇත්තටම ලස්සනයි. මේ තියෙන උඩේ ඉඳන් මං ගන්න ෆොටෝ එකක්. ආදරෙයි. හද. දැක්කනේ උඩ පේන විදිහ වටපිටාව. ඔන්න දැන් අපි හිමින් අනිත් පැත්තට යන්න පල්ලහැට බහිනවා. කොහොමද ළමයි ලස්සන නේද? මාර ලස්සනයි ඇත්තටම. ඔයාලත් අනිවාර්යෙන් එන්න ඕනේ හොඳේ. හොඳේ කියන වැඩිද මන්ද නේද? ඔය තියෙන උඩේ ඉඳන් මං ගත්ත ෆොටෝ එකක්. ඇත්තටම වව් එකක් ඉතින්. අර ඈත මං හිතන විදිහට ඕකේ සුදු පාට මල් තියෙනවා, රතු පාට මල් තියෙනවා. නිකන් පාට මල් තියෙනවා. එක විදිහ මල් තියෙනවා. මේ දැන් අපි හිමින් පල්ලහැට බහිනවා. උඩ ටිකක් සීතලයි ළමයි. තාම ජපානයේ ලොකුවට සීත කාලය ආව නැතත් මට දෙන්නේ මේ පැත්ත ටිකක් සීතලයි. මේ ඉන්නේ දඟ මල්ල. අපි දෙන්න ලංකාවේදීත් හොඳම යාළුවෝ. මෙහෙට ආවමත් හොඳම යාළුවෝ. යාළුවෝ කියන්නේ අපි යාළුවෝ නෙවෙයි අපි නෑදෑයෝ. ඔය තියෙන්නේ මං ඉතින් කිව්වා මම ලස්සනට ඇවිදන් යන වීඩියෝ එකක් ගන්න කියලා. මේ මල් වර්ග ඔය මල් වර්ගේ කොස්මොස්. ඒකත් ලස්සනයි ඇත්තටම. යාළුවෙක් ඉන්නවා. හායි. කොහොමද ඉතින්? ඇත්තටම මේ ජපානයේ මං ආස දෙයක් තමයි මෙයාලා සතුන්ට මාර ආදරේ. අපි ආව ඊට පස්සේ මේ කහ පාට මල් එකට. නිල් කහ රතු දම් මගේ වත්තේ මල් වගේ තමයි ඉතින්. පේනවනේ ලස්සන. අහිංසක මම දැක්ක නේද? හොඳයි නේද ඉතින්? ඔය තියෙන කහ පාට මල්. ඇත්තටම ලස්සනයි. ලස්සනයි කියන්නේ ලස්සනම ලස්සනයි. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් ඔයා වන්ති වටපිටාව පේනවනේ ඈතින් සුදු පාටට පේනවා.
මේ මල් එක ඇවිල්ලා චූටි සුදු පාට මලක්. මේකේ ෆොටෝ එකක් මම දාලා ඇති. ඔයාලට පේනවනේ. මෙයා ලස්සනට ආදරෙන් සත්තු බලා ගන්න විදිය. මේ ෆොටෝ එකකටත් ඉන්නවා. පේනවනේ. හායි හායි. මං හිතන්නේ මේවා තාම චූටි මල්. මම දන්නේ නැහැ මේවා ලොකු වෙනවද නැද්ද කියලා. ඒ වගේ මල් ගොඩාක් තිබ්බා. මල්ම තමයි. ඒ පැත්තෙත් මල්, මේ පැත්තෙත් මල්. මට හිතෙන්නේ මේ මල අපේ ලංකාවේ කපුරු මල වගේ කියලා. දැන් ඉතින් අපි හිමින් යන්නයි හදන්නේ. එහෙනම් අපි යන්නේ. මේ ඇවිල්ලා කඩවල් ඉතින් එක ෂොපින් එක ඔය පොඩි දේවල් ගන්න. ඒ වගේම ජපන් කඩවල් ගොඩක් තිබ්බ ළමයි ජපන් කෑම කන්න. ඒ වගේම ජපන් කෑම පොඩි ඩිස්කවුන්ට් දාලා තිබ්බ කෑම જાති. අපි නම් ඉතින් අපි කැමති හිත ලාභ සයිස් ඒරියකට තමයි කන්න ආවේ. පොඩ්ඩක් වේටින් ලිස්ට් එකේ ඉඳලා අපි හිමින් ගත්ත කන්න. ඔයාලා මොනවද සයිස් ඒරියකෙන් කන්න කැමතිම? ඒක නෙමෙයි. මම බොන්නේ සයිස් ඒරියකට ගියාම ෆැන්ටා හොඳේ. ඔයාලා බොන්නේ මොනවද? ඇත්තටම හොඳ බඩගින්න හිටියේ. සීතල වෙලාව බඩගින්න. කොහේ ගියත් ඉතින් කන්නාඩියට වද දෙන මම ගැන ඉතින් දන්නවා. අපි එහෙනම් කන්න පටන් ගත්තා. හොඳට බඩ පැලෙන්නම කෑවා ඉතින්. කාලේ ඉවර වෙලා අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. දුක හිතෙන දෙයක් කියන්නද හෙට වැඩ. ඉතින් මම හෙට ඉබරක් ඉඳන් තමයි ටෝකියෝ යන්නේ. දැන් වීඩියෝ ඉවර කරන්නයි මං හදන්නේ. ඇස් ඉතින් අපි දෙන්න ගහගත්තු ලස්සන ෆොටෝ ටිකක් ඔයාලට පේන්න දාන්න. ලස්සන නැද්ද දන්නේ නැහැ. ඒත් හැම වෙලාවෙම Tamanට Taman ලස්සනයි කියලා හිතන හැඟීම ඒක මාරයි ළමයි. එහෙනම් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම්. ආදරෙයි පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.